මීට වසර 2ක් පුරාවටම කරඳගහවත්ත පටුමගේ ඉදිකෙරුණු මහා පහන් කූඩුව පිළිබඳව තරුමා ප්‍රොඩක්ෂන් අපි අපේ සියලුම ප්‍රේක්ෂක ජනතාවට ලංකාවාසී සියලුම දෙනාට සවිස්තරාත්මකව වැඩසටහන් අරගෙන අවිල්ලා තියෙනවා. ඉතින් අද මේ තෙවන වරටත් අපි ඇවිල්ලා ඉන්නේ මේ මහා පහන් කූඩුව ඉදිවෙන ආකාරය කොහොමද? මේ මොනවද තියෙන විස්තර? මේ පෙර සූදානම් මොන වගේද? ඉතින් තරුමා ප්‍රොඩක්ෂන් වෙතින් හිත ගිය තැනින් අද නතර වෙන්නේ කරඳගහවත්ත පටුමගේ මහා පහන් කූඩුව ඉදිවෙන ස්ථානයේ මේ මහා නිර්මාණකරුවොත් එක්ක මේ කලාකරුවොත් එක්ක වචන කිහිපයක් බෙදා ගනිමු. මේ සූදානම මොන වගේද කියලා අපි ගිහිල්ලා හොයලා බලමු. ඉතින් එහෙනම් රැඳෙන්න මේ තරුමා ප්‍රොඩක්ෂන් හිත යන තැන. සුපුරුදු කට්ටියත් එක්ක කතාවකට මම ආවේ මෙතනට. ඉතින් මෙතන ඉන්නවා අපේ අවුරුදු 2ක් තිස්සේ පුංචි කාලේ ඉඳලම මේ වැඩේ අලවන කටයුත්ත බාරව ඉන්න පුංචි පැංචෝ ටික. ඉතින් පුංචි පැංචෝ කිව්වට දැන් ඒගොල්ලෝ ලොකු වෙලා. මේ පාරණ ටික වෙනස් විදිහට කූඩුව යනවා. හොඳයි. ආලෝක රට අලුත් වෙලා. කූඩුව අලුත් වෙලා. හැබැයි පුතාලගේ රාජකාරිය නම් අලුත් වෙලා නැහැ. ඉතින් මොකද මෙතන වෙන්නේ? අපිට පොඩ්ඩක් කියන්නකෝ. මෙතන මේ අපි දැන් කරන්නේ මේ දැන් කැටයන් කපු කොළ වලට මේ සවුකර අලවන එක. ඒතකොට දැන් මේවා තමයි මේ ඔය දැන් ඔය තියෙන මේ කම්බි වල මේවා තමයි අලවන්නේ. මේ වලට පස්සේ දැන් මේ වලින් ලයිට් එළිය වැටෙනවා මේ විදිහට මේ. ඒ කියන්නේ ඒතකොට දැන් සවුකොලේ එළිය මේ විදිහට කැටයන් වලින් පේනවා. හොඳයි මේ මොන කොලේද අලවන්නේ කියලා කියන්නකෝ. මේ අපි මේවා අලවන්නේ රුක්කත්තන කොළ. ඒකට කියන්නේ රුක්කත්තන කොළ කියලා. මේ ඒ රුක්කත්තන කොලේ මේ වගේ F4 කොලයක් වගේ කියන්නේ half sheet කොලයක් වගේ අලවලා ඊට පස්සේ කැටයන් කපනවා. හොඳයි. ඉතින් ඒක ගැන අපි විස්තර වැඩිදුර අහන්න කට්ටිය මෙතන ගොඩාක් ඉන්නවා. අධ්‍යාපන කටයුතුත් එක්ක බොහොම කාර්යබහුල වෙලා තමයි. හැබැයි ඒ කෙසේ වෙතත් ඒ මොන කටයුතු තිබ්බත් මේ රාජකාරිය දේවකාරිය කරගෙන මේ දරුවෝ ටික මෙතන හැමදාම වගේ අදත් ඉන්නවා. ඉතින් ඒ කටයුතු ටික පුතේ සාර්ථකව කරගන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. අවුරුද්දක කාලයකට පස්සේ අපි ආපහු හම් වෙනවා. ඉතින් තවත් අපිට හම් වෙන කැටයන් නිර්මාණකරුවෙක් ශාරද මිහිරංග. කොහොමද කියන්නකෝ මේ පාර ඕගොල්ලන්ගේ වැඩ කටයුතු සිද්ධ වෙන්නේ? මේ පාරත් ඉතින් අපි ගිය පාරවල වගේම කැටයන් ටික මේ ඔක්කොම මේ කටු වලින් කරන්නේ. හැමදාම අඳින කැටයන් වගේ නෙමෙයි මේ පාර කැටයන් රටාව ටිකක් වෙනස්. ඔව්. එතකොට එහෙම වෙනස් කරන්න හේතුව මේ භාවිතා කරලා තියෙන කොළේ හින්දාද නැත්නම් එහෙම නැත්නම් වෙන මොකක් හරි හේතුවක්ද? නැත්නම් නිර්මාණශීලීත්වය මත? නිර්මාණශීලීත්වය කියන්නේ පරණ දේවල් වලට අලුත් දේවල් කරන්න තමයි හැමතිස්සෙම බලන්නේ. මම දැක්කා මෙතන කැටයන් කොළ එක බණ්ඩලයක් ආකාරයට නිර්මාණය කරගෙන තමයි කැටයන් කැපීම සිද්ධ වෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් කොළ කීයක් විතර අපිට එකට තියන්න පුළුවන්ද? සාමාන්‍යයෙන් මේ කොළයක් වගේ නම් කොළ 10ක් විතර එකට තියලා කපන්න පුළුවන්. ඊට වැඩි ප්‍රමාණයක් තියෙනකොට කපන්න අමාරුයි. එතකොට ඒ හැඩතලය ඒ විදිහට හරියට එන්නේ නැහැ. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. කොළ ඉරෙන්න බලනවා. එතකොට අර ප්‍රමාණය වැඩි වෙනකොට ඒ කටුවෙත් කැපෙන ප්‍රමාණයක් තියෙනවනේ. ඒ ප්‍රමාණයට විතරයි කැපෙන්නේ. මේ පාවිච්චි කරන හැම කොළයක්ම අපි තම්බලා ගන්න එක අත්‍යවශ්‍යමද? තම්බලා ගන්න එක අත්‍යවශ්‍යයි කියන්නේ කොළේ පොඩ්ඩක් අර ඝනකම පොඩ්ඩක් අඩු වෙනවා. අනිත් එක අපිට අලවන්න එහෙම ලේසි කොළේ
සුදු කොලයට දැන් කැටයම් කරන්න අරගෙන දැන් සාමාන්‍යයෙන් දැන් මේ කොළ කොච්චර කාලයක් වගේ අපිට තියාගන්න පුළුවන්ද? සාමාන්‍යයෙන් ඔය කොලේ තෙමෙන්නේ නැතුව එහෙම තියාගන්නවා නම් අවුරුද්දක් දෙකක් වුණා තියාගත්තයි කොලේ මේ විදිහට අලවලා. කොච්චර වගේ කාලයක් ගියාද මේ කැටයම් ටික අවසන් කරන්න? සම්පූර්ණ කූඩුවට කැටයම් මාස 5ක විතර වෙලා ඉඳන් වගේ අපි කැටයම් නිර්මාණය කරලා ටික ටික අලවගෙන යනවා. හොඳයි. ඉතින් බොහොමත් ස්තුතියි. සියලුම විස්තර අපිට හැමදාම සුපුරුදු පරිදි අපිත් එක්ක බෙදා හදාගත්තට. හරි. එහෙනම් නැවතත් හමු වෙමු. පස්වෙනි සහ හයවෙනි වතාවට නිර්මාණය වෙච්ච කරඳගහවත්ත පහන් කූඩුවේ අපිට වැඩිපුර කතා කරන්න බැරි වෙච්ච චරිතයක් හිටියා. ඒ තමයි මේ කූඩුවේ ප්‍රධාන කැටයම් නිර්මාණය කරන පුද්ගලයා. නමින් ඔහු අෂාන්. ඉතින් අද අපිත් එක්ක ඔහු මෙතන ඉන්නවා. අයුබෝවන් අෂාන්. අයුබෝවන්. හොඳයි. ඉතින් මේ තමයි ප්‍රධානම කැටයම් නිර්මාණකරු. ඉතින් මොහුගේ යටතේ තමයි මෙතන සියලුම කටයුතු සිද්ධ වෙන්නේ. ඉතින් අපිට කියන්න මේ 7 වෙනි වතාවට නිර්මාණය වෙන කරඳගහවත්ත පහන් කූඩුවේ කැටයම් නිර්මාණය වුණේ කොහොමද? මේ කටයුතු ඉස්සරහට යන්නේ කොහොමද? මොකද මේ කූඩුවේ තියෙන විශේෂත්වයක් තමයි ස්වභාවික අමුද්‍රව්‍ය පාවිච්චි කරලා මේ කූඩු නිර්මාණය කරන එක. ඉතින් මම කැමති මේ සම්බන්ධව සියලුම විස්තර ඔබගෙන් දැනගන්න. ඔව් අපි මේ ස්වභාවික අමුද්‍රව්‍ය පාවිච්චි කරලා කරන්නේ. ඉතින් අනිත් ගොඩක් කූඩු වල දකින්න ලැබෙන කළු කොළ වලින් ඒකත් දැන් අර නවීන තාක්ෂණයෙන් තමයි එන්නේ. මේ ලේසර් කැටයම් විදියට. ඉතින් මේක ලේසර් කැටයම් කරන්නත් බෑ. මේ ස්වභාවික කොළයක් ඉඳලා පිච්චෙන්න බලනවා. ඉතින් අපි අතින්ම තමයි මේ හැම කැටයම්ම නිර්මාණය කරන්නේ. හොඳයි. ඒක තමයි මේ කූඩුවේ තියෙන විශේෂත්වය. මොකද මට දැකලා තියෙන විදිහට මේ වෙනකොට ස්වභාවික අමුද්‍රව්‍ය පාවිච්චි කරන කූඩු බොහොම විරලයි. ඇයි මේ කූඩුවට ස්වභාවික අමුද්‍රව්‍ය විතරක්ම භාවිතා කරන්නේ? ඕ ඒක අපි එදා ඉඳලම පටන් ගත්ත එකක්. නිකන් ලේසර් කැටයමක් කරනවට වඩා ලොකු දෙයක් මෙතන තියෙනවා. ඉතින් ඒ හින්දා තමයි අපි මේක දිගටම කරගෙන යන්නේ. හොඳයි. එතකොට මේ පාර භාවිතා කරලා තියෙන්නේ රුක්කත්තන කොළ. එතකොට මේ කොළය භාවිතා කරන්න කලින් මට දැනගන්න ලැබුණා කොහොම කොළය ඔයාලා උත්සාහ කළා කියලා මේ කූඩුවට භාවිතා කරන්න. නමුත් ඒ උත්සාහය ව්‍යර්ථ වුණා කියලාත් ආරංචි වුණා. ඉතින් මොකක්ද උනේ ඇත්තට මෙතන? කොහොම කොළේ ගැන ඉතින් ටිකක් අමාරුයි. අපිට කාලයක් ඕනේ. ඒක ටිකක් කරගන්න අමාරුයි. අපේ පිරිස ගත්තොත් ඇත්තටම 7 දෙනෙක් වගේ තමයි ඉන්නේ. ඒකත් විශේෂයි. මොකෝ සාමාන්‍ය කූඩුවක් කර ගියොත් 20ක් 25ක් වැඩ ගන්න කට්ටිය ඉන්නවා. ඒ අතරින් අපේ 6-7 දෙනෙක් තමයි ඉන්නේ. ඉතින් ඒ පුළුවන් විදියට තමයි අපි උපරිම දේ මේ කොලේ තෝරගත්තේ. මේ එක එක අවුරුද්දදී දකින කැටයම් එක එක විදිහයි. විවිධාකාරයි. එතකොට මේ කැටයම් මේ වෙනස් කරගන්නේ මොන විදිහටද? මොකද අපි දන්නවා තියෙන ඉතාමත් සීමිත ආම්පන්න. ස්වභාවික කියන්නේ අපිම නිෂ්පාදනය කරගත්ත කටු වර්ගයක් තමයි පාවිච්චි කරන්නේ. අපිම අඳින හින්දා අපි මේකට සරිලන විදියට අපි ඒක උචිත වෙන විදියට ඩිසයින් එක අපි තෝරා ගන්නවා. ඉතින් එහෙම තමයි ඩිසයින් කරන්නේ. හොඳයි. ඉතින් බොහොම වටිනා අදහස් කිහිපයක් අපි දැනගත්තා. ඉතින් බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. මීට අවුරුදු 2කට කලින් කරඳගහවත්ත පහන් කූඩුවට එද්දී එතන හිටපු පුංචි පැංචෝ දෙන්නෙක් හිටියා. ඉතින් එතනින් එක්කෙනෙක් තමයි අපේ චමිඳු. ඉතින් චමිඳුගේ අතිජාතක මිත්‍රයා තමයි හංසක පුතේ. මොකද්ද මේ පාර කූඩුව ගැන ඔයාට කියන්න තියෙන්නේ? දැන් මේ කූඩුව සාදිලා තියෙන්නේ මේ රුක්කත්තන කියන කොලෙන්. මම හිතන විදිහට මේ කූඩුව මම හිතන්නේ ස්වභාවික කොලෙන් සාදිලා තියෙන ලොකුම කූඩුව වෙන්න ඕනේ. කූඩුවේ වැඩ කරන අපේ අයියලා විසින් වෙසක් කලාපයක් විදියට පොඩි අයිටම් හදලා තිනා. මේකේ අපේ කැටයම් කපන ශාරද අයියා පොඩි ජාතකයක් හදලා තිනා සවර්ණ හංස. ඊට පස්සේ අපේ කූඩුවේ වැඩ කරන චමිදුයි මමයි හදලා තින පොඩි කතා වස්තුවක් මේ සිරිසඟබව. ආයේ මේ විබෝධයි හදලා තිනා පොඩි කැරගෙන කූඩුවක්. ඉතින් දැන් අපි ගිය පාර බලනකොට ආපු සෙන්නක ගොඩක් නිකන් පාළුවෙන් වගේ හිටියේ. අපිට හිතුණා ඉතින් මේ පාර ඒගොල්ලන්ට පාළුවක් නැති වෙන්න ඒ ටික බලලා ඇවිල්ලා ලොකු කූඩුව බලලා යන්න. ඉතින් මේ හරිම සතුටුයි අපිට.
ගිය පාර වගේ මේ පාරත් හොඳටම කූඩුව ලස්සනටම තියෙනවා. ඉතින් අපි ආරාධනා කරන හැමෝටම ඇවිත් මේ කූඩුව බලන්න. ඉතින් ඔන්න හංසක පුතා කිව්ව විදිහටම මේ පාර කරඳගහවත්ත කූඩුව නරඹන්න එන හැමෝටම තවත් හොඳ අවස්ථාවක් ලැබෙනවා. ඒක තමයි කුඩා වුණත් හරි ලස්සන වෙසක් කලාපයක් නිර්මාණය වෙනවා. ඉතින් පොලිමේ රැඳෙන ඔබට මේක ඉතාමත් මහඟු අවස්ථාවක් වේවි. පුංචි දරුවොත් එක්කෙන දෙමව්පියන්ට වුණත් මේක ඉතාමත් වටිනා අවස්ථාවක් වේවි. ඉතින් එක මහා විශාල නිර්මාණයක් එක්ක කුඩා පරිමාණයේ වුණත් මේ සේරම මේ දරුවන්ගේ හැකියාවන්. ඉතින් මේ දරුවන්ගේ හැකියාවන් අගය කරන්න අපි නැවතත් ආරාධනා කර සිටිනවා. ඔබ සියලු දෙනාටම මේ පහන් කූඩුව නරඹන්න අනිවාර්යයෙන්ම පැමිණෙන්න. එහෙම නේද හංසක? හොඳයි. ඉතින් බොහොම ස්තුතියි පුතේ අපිත් එක්ක අදහස් බෙදා ගන්නට. කූඩුවේ 80%ක දායකත්වයක් සපයන ප්‍රධාන චරිත තුනෙන් එක චරිතයක් තමයි අපේ ආදරණීය නදුන් අයියා. ඉතින් නදුන් අයියේ ගොඩක් දේවල් තියෙනවා දැනගන්න. ඉතින් මම අහනවට වැඩිය මං කැමතියි නදුන් අයියටම බාර දෙන්න කියන්න තියෙන හැමදේම මේ කූඩුව සම්බන්ධව. මොකද මම දැක්ක ආපු වෙලාව ඉඳලා පුදුමාකාර මහන්සියක් වෙනවා. මොකද ඇත්තටම මේ පාර කූඩුවේ අපිට ඉන්න ශ්‍රම බලකාය බොහොම අඩුයි. නදුන් අයියේ එහෙනම් කියන්නකෝ අපිට කොහොමද මේ ගමන මේ මාස කීපයක් ඇතුළත ඔයාලා කොහොමද මේසා විශාල නිර්මාණයකට දායක වුනේ? ඔයාලා කොහොමද මේ ඉතිරි කටයුතු ටික තව පොයේ තියෙන තවත් දින කිහිපයයි. ඉතින් මේ කටයුතු ටික ඔයාලා කොහොමද කළමනාකරණය කරගන්නේ? වැඩ නම් ඉතින් කට්ටිය ඉන්නේ 10ක් වගේ 10ටත් අඩු සංඛ්‍යාවක් ඉන්නේ වැඩ කරන්න. ඒකෙනුත් අපි තුන් දෙනා තමයි වැඩි හරියක් කරන්නේ. අනිත් අයත් ඉතින් ක්ලාස් යනවා, කට්ටිය ඉන්නවා, ඉස්කෝලේ යන කට්ටිය ඉන්නවා, වැඩ ජොබ් වලට යනවා. අපි ජොබ් එකත් එක්කම මේක බැලන්ස් කරගෙන යනවා. කලින් අවුරුදු වලට වඩා අපි ඉස්සරහින් ඉන්නවා මේ පාර. තව පොඩි වැඩ වගේක් තියෙන මේ පාර ඉවර කරන්න. කැටයම් කපන්න ඒ මේවට සපෝට් එක දෙන්න. අර කට්ටිය ජොබ් එක ඉවරලා එනවා රෑ වෙලා. ඒ වගේ ඉතින් සපෝට් එකත් එක්ක මේ ගොඩක් වැඩ ඉවර කරලා තියෙන්නේ අපි කූඩුවේ. මේක හරිම ලොකු සහජ දක්ෂතාවයක් කියලා මට කියන්න පුළුවන්. මෙහි කැටයම් කලාව එක කට්ටියක් බාරව හිටියට එක කට්ටියක් ඒ දේ කළාට මම දකිනවා නදුන් අයියා මේ හැම දෙයකම දායකත්වයේ දක්වනවා. ඉතින් අලවන්නද කපන්නද මේ ඕනම දෙයකට හැකියාවක් ඔහු සතුයි. එහෙම නේද? ඔව්. ගොඩක්ම සකුණුයි දුමිතයයි නැති වෙලාවට ගොඩක්ම මගෙන් තමයි හැම දෙයක්ම අහන්නේ. ඉතින් හැම දෙයක්ම පුළුවන් හින්දා කිසි ප්‍රශ්නයක් නෑ, බයක් නෑ. ඒ තනියෙන් වුණත් අපි තුන් දෙනාට වැඩක් කරගන්න පුළුවන්. මේකට හේතුව අවුරුදු ගානක දැන් ලැබලා තියෙන අත්දැකීමද? අපි දැන් මේ ලොකුවට කරන 7 වෙනි පාරනේ පොඩියටත් කරා මේ දුමිත් අයියා සකුණු තනියනුත් කරා මුලින්ම. අපි සම්බන්ධ වුණාට පස්සේ මේ ලොකුවට කරන 7 වෙනි පාර ඒ අත්දැකීමත් එක්ක ඉතින් අපිට අර කාලය මැනේජ් කරගන්න හිම අපිට බය නැතුව ඒක කරගන්න පුළුවන්. ඔව්. ඒ වෙනස ඇත්තටම මම මේ පාර පහන් කූඩුව තුලින් දකිනවා. ඉතින් නදුන් අයියේ බොහොමත් ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට. බොහොම ස්තුතියි. විබෝධ ගොඩ දවසකට පස්සේ අපි හම්බ වෙන්නේ. ඉතින් මෙතන මොකද වෙන්නේ? මෙතන අපි කැටයන් කොටපු කොළවල සව්කොළවල එක මේකේ අලවන්න තමයි හදන්නේ. හොඳයි. දැන් මේ වෙනකොට පහන් කූඩුව සෑහෙන්න 4න් 3කටත් එහා නිම වෙලා තියෙනවා. ඉතින් මේ සියලු කටයුතු වලට මං හිතන්නේ ඔයාලත් ඉන්නේ නැති. ඔව් අපි පටන් ගත්ත දවස් ඉඳන් වගේ ඉන්නවා මේකේ. හොඳයි. දැන් කොච්චර වගේ කාලයක් ගියාද මේ ටික අලවලා ඉවර කරන්න? අපිට මාස 3ක් වගේ කාලයක් ගියා මේ ටික අලවන්න. ඔක්කොම කොළ අලවන්න ඔක්කොටම. ඔව්. මොකද දැන් මේ කොළ සූදානම් කරගන්නත් ඕනේනේ. ඒවත් මං හිතන්නේ ඒ කටයුතු වලටත් සම්බන්ධ වුණා. ඔක්කොටම සාමාන්‍ය මේක විතර නෙමෙයි
කොළ අලවන්න ඔක්කොම අපි කරා ඔක්කොම කට්ටි සහයෝගී. හොඳයි. ඉතින් මොන වගේ සතුටක්ද දැනෙන්නේ? සතුටක් කියන්නේ අපි මේක සෑහෙන්න මහන්සිලා කරද්දි මිනිස්සු ඇවිල්ලා කියන මේක ලස්සනයි අර මේ කියලා කියද්දි ඉතින් අපිට සතුටුයි ගොඩක්. අන්න ඒකයි වෙන්න ඕන. ඉතින් මේ වගේ ආමිස පූජා වලින් ලැබිය යුතු සතුට ඇත්තටම වැදගත්ම වෙන්නේ මේ නිර්මාණ හදන අයට. ඇත්තටම ඒ නිර්මාණ දැකලා අපි ඊට වැඩිය සතුටක් ලබනවා නම් මං හිතන්නේ ඒක තමයි මේ නිර්මාණකරුවා අපෙන් බලාපොරොත්තු වෙන එකම දේ. ඉතින් බොහොමත්ම ස්තුතියි පුතේ අපිත් එක්ක මේ අදහස් බෙදා හදාගත්තට. බොහොම ස්තුතියි ඔයගොල්ලෝ ඇවිල්ලා මේ දීපල් අපිට සහයෝගය දෙනවා. කරඳගහවත්ත පහන් කූඩුව සම්බන්ධව කතා කරගෙන යනකොට අපි මේ අවසාන කොටසට තෝරගත්ත කතා කරන්න මේ කූඩුවේ ප්‍රධාන තැන අරගෙන කටයුතු කරන අයියා මලෝ දෙන්නව. ආලෝකකරණ ශිල්පියා විදිහට මම කැමති ඉස්සෙල්ලම සකුන් ඔයත් එක්ක කතා කරන්න. ඉතින් මේ පාර කූඩුවේ මොනවද තියෙන වෙනස්කම්? අපි ගිය වර්ෂයේදී අලුත්ම පහන් කූඩු කලාවට අලුත්ම දෙයක් හඳුන්වලා දුන්නා ගිය වර්ෂයේදී. LED පද්ධතියක් භාවිතා කරලා, ඒ කියන්නේ පැෂර් කොටයක් සහ LED පද්ධතියක් භාවිතා කරලා එකම ඒ කියන්නේ මහලක පාට සංකලනය කිරීමේ හැකියාවක් අපි ගිය වර්ෂයේදී පහන් කූඩු කලාවට හඳුන්වලා දුන්නා. කරඳගහවත්ත පහන් කූඩුවෙන් අපි මේ වර්ෂයේදීත් ඒක අපි භාවිතා කරලා තියෙනවා. ඒ වගේම තවත් අපි විශේෂ වැඩ කිහිපයක් කරලා තියෙනවා. ගිය පාර අපේ පැෂර් කොටේ තිබ්බේ රටා 16ක් විතර අපි අර හඳුන්වලා දීපු ක්‍රමවේදයත් එක්ක රටා වැඩි කරගැනීමේ හැකියාවක් තිබ්බා. ඒ වගේම මේ වර්ෂෙදී අපි පැෂර් කොටේ අලුතෙන්ම නිර්මාණය කරලා රටා ප්‍රමාණයත් වැඩි කරලා මේ පාර අපි රටා පැෂර් කොටේ විතරක් රටා 32ක් විතර භාවිතා කරලා අර ගිය වර්ෂයේදී අපි කූඩු කලාවට හඳුන්වලා දුන්න ක්‍රමවේදයත් එක්ක මේ වර්ෂෙත් තව රටා එතකොට ඔක්කොම ඉතින් 60 50ක් 60ක් විතර අපිට වැඩි කිරීමේ හැකියාව තියෙනවා. හොඳයි. එතකොට මේ කූඩුවට මේ පාර විදුලි බුබුලු කීයක් විතර භාවිතා කරලා තියනවද? LED අපි ලයිට් 3 ගානේ පටි තමයි භාවිතා කරලා තින්නේ. ඒවා කොහොමත් 600ක් විතර වගේ භාවිතා කරලා තිනවා. 600ක් පටි 600ක් විතර වගේ. ඒකෙත් තියෙන පාට 4 වැටෙනකොට කොහොමත් 600ක් විතර වගේ තියෙනවා. මට කියන්න තියෙන්නේ දැන් අපේ පහන් කූඩුව කරගෙන යනකොට ඇත්තටම අපිට උදව් කරනවා ගොඩක් අය. ඉතින් මුලින්ම කියන්න ඕනේ අපිට මුලින්ම ඉතින් මගේ අම්මයි තාත්තයි ප්‍රධාන වශයෙන් ඉතින් හඳුන්වලා දෙන්න ඕනේ. ඒ වගේම අයියටත් ඉතින් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපිට මේ වැඩේ කරගෙන යනකොට අපිට සහයෝගය දීපු ගොඩක් අය ඉන්නවා. නම් වශයෙන් ප්‍රකාශ කරන්නේ නැහැ. ඉතින් ඒ වගේ අපිට ගොඩාක් මුදල් උපකාර අපිට ලබා දුන්නා. අපිට වචනකින් හරි උදව් කරපු හැමෝටම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. මේ වගේ වැඩකට උදව් කරනවා කියන්නේ ඉතින් ගොඩක් පින් සිද්ධ වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ තරුමා ප්‍රොඩක්ෂන් ඔබතුමී ඒ වගේම තරු අපේ මිස් ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඉතින් හැමෝටම ආරාධනා කරනවා මේ පහන් කූඩුව ඇවිල්ලා බලන්න. මොකක් හරි ඒ කියන්නේ අදහස් සහ යෝජනා මොනවා හරි වෙන්න තියෙනවා නම් ඒ හැම දෙයක්ම අපේ අදහස් සහ යෝජනා පොත් තියෙනවා. මේක ඇතුලේ බලන්න ආපුවාම ඉතින් ඒකේ අදහස් සටහනක් අනිවාර්යයෙන්ම ලියන්න. තරුමා ප්‍රොඩක්ෂන් හැම වෙලාවෙදිම සමාජ සත්කාරවලදී ඉදිරියෙන් ඉන්නවා. මේ වගේ නිර්මාණ බොහොම විරල අවධියක තමයි අපි දැන් ඉන්නේ. පොහොය වුණත් වෙනස් වෙන කාලයක් මේක. එහෙම කාලයකදී මේ වගේ දෙයක් වෙනුවෙන් තමුගේ ජීවිතේ කාලය කැප කරන්න පුළුවන් කියන්නේ ඇත්තටම ඒක වචනයට එහා අගය කළ යුතු කටයුත්තක්. ඉතින් ඇත්තටම බොහොමත්ම ස්තුතියි නැවතත් ඔබ දෙපළටම මේ වගේ කටයුත්තකට දායක වෙනවට මේ වගේ කටයුත්තකට උර දෙනවට. දුමිත් මොකද කියන්න තියෙන්නේ මෙවර නිර්මාණය සම්බන්ධව? මුලින්ම සඳහන් කරන්න ඕනේ කරඳගහවත්ත මහා වහන් කූඩුව 7 වෙනි වතාවට තමයි කරඳගහවත්ත පටුමගේ ඉදි වෙන්නේ. මේ අර වෙසක් පොහොය දින වෙట్లా තියෙන්නේ 30 වෙනිදාට. 30 වෙනිදා ඉඳලා පුරා දින 9ක් අපි එක දිගට මේ පහන් කූඩුව ප්‍රදර්ශනය කිරීමට සූදානම් වෙලා ඉන්නේ. තාක පත්‍රයක් අලවලා ලංකාවේ නිර්මාණය වෙච්ච විශාලතම පහන් කූඩුව විදියට සලකන්න පුළුවන් පහන් කූඩුවට පිවිසෙන ගෘහය අපි නිර්මාණය කරලා තියෙනවා. මෙවර පොඩ්ඩක් විශේෂ ආකාරයකට වෙන පහන් කූඩුවල දකින්න නැති ආකාරයකට අපි නිර්මාණය කරලා තිනවා. ඒක ඔබ පැමිණ
බලන එක තමයි වැඩිපුරම වැදගත්ම දේ. මොකද මේ අපි කැමරා කාචයකින් අපි මේ කූඩු දිහා බැලුවොත් එහෙනම් අපිට කිසිම බාධකයක් අවහිරයක් නැතුව අපිට මේ ඡායාරූපයක් ගැනීමේ හැකියාව ලැබිලා තියෙනවා. මම හිතන්නේ මෙතන කිසිම මත්ද්‍රව්‍යයක් පාවිච්චි වෙනවා කියලා. ඒකත් විශේෂ දෙයක්. මොකද මේ වගේ වැඩක් මට හිතෙන්නේ අපි කිසිම මත්ද්‍රව්‍ය සම්බන්ධ කෙනෙක් මෙතන නැහැ. ඒක මට ලැබිච්ච ලොකු භාගයක්. මොකද මම ඒ අතින් පිනක් කරලා තිනවා. මොකද එවැනි කට්ටියක් ලබන්න මොකද එහෙම දෙයක් නොවුණා නම් සමහරට මේ පහන් කුඩුව මෙලහට සිද්ධ වෙන්නේ නැහැ මෙතන. මම කියනවා මේ ඉස්සලා මේ පාර අපේ කූඩුව බලන්න එන්න. මොකද මෙවැනි විශාල කූඩුවක් මේ කොලයකින් කරපු මම හිතන්නේ ලංකාවේ තියෙන මිලනුවත් වාර්තාවලට අනුව අපේ තමයි තියෙන්නේ. ඉතින් වෙනසක් තියෙයි. ඒ කියන්නේ අනිත් කූඩුත් එක්ක සාපේක්ෂව බැලුවොත් ලොකු වෙනසක් තියෙන කූඩුවක් වෙයි මේ. මට හිතට ගොඩක් දැනිච්ච දෙයක් තමයි මෙතන කිසිම මත්ද්‍රව්‍යයක් භාවිතා කරන අයෙක් කිසිම කෙනෙක් මෙතන සහභාගී වෙන්නේ නැහැ කියලා. ඉතින් ඒ කියන්නේ මේක වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම ගත්තොත් ආමිස පූජාවක්මයි. අපතිලෝගුරු සම්්‍යක් සම්බුදු බුදු පියාණන් වහන්සේ උදෙසා නිර්මාණය වන මේ දැවැන්ත නිර්මාණ විය යුත්තේ මෙසේ නොවේද? ඒ ප්‍රශ්නය ඉතිරි කරමින් ඉතින් තරුමා අපි මෙතනින් සමුගන්නයි සූදානම් වන්නේ. ඉතින් ඇත්තටම කිව්වොත් මම හරි ආඩම්බර වෙනවා මගේ ගමේ මේ හිරිපිටිය ගමේ මේ වගේ දක්ෂතා තියෙන දරු පරපුරක් සහෝදර ඒ වගේම තරුණ පරපුරක් සිටීම සම්බන්ධයෙන් ඇත්තටම නිහතමානී සතුටක් මටත් තියෙනවා පෞද්ගලිකව. ඉතින් සුබ පතනවා ඔබ දෙපළටත් මේ කූඩුවට දායක වන සියලුම දෙනාටත්. ඒ වගේම මම ආරාධනා කරනවා කාලගුණික විපර්යාස මතත් මේ පොහොය ටිකක් අපිට අසීරු තත්වයක් සමහර විට උදා වෙන්න පුළුවන්. නමුත් යම්කිසි කැපකිරීමක් කරමින් මේ දරුවන්ගේ මහන්සිය අගය කරන්න මේ ආමිස පූජාවේ කොටසක් වෙන්න ඔබටත් පැමිණීමට හැකියාවක් තියෙනවා නම් අනිවාර්යෙන් ඔබ මෙහි කොටස්කරුවෙක් වෙන්න මේ තැනට පය තබන්න. මේ තැනට පය තබන වහාම ඔබට ඒ වෙනස වැටහෙවි. අනිවාර්යයෙන්ම මං ඒ වෙනුවෙන් ඔබට සහතික වෙනවා. ඉතින් තරුමා වෙතින් ඔබ හමුවට අපි රැගෙන ආවේ මේ කරඳගහවත්ත මහා පහන් කූඩුව. ඉතින් මේ 7 වන වරට ඉදිරිපත් වන මේ පහන් කූඩුවට ඔබත් පැමිණෙන්න. ඉතින් ඔබේ පැමිණීම අපි ආයාසයෙන් නොව નિરાයාසයෙන්ම බලාගෙන ඉන්නවා. ඉතින් මේ කතා බහත් එක්කම අපි ඔබෙන් සමුගන්නම්. ඉතින් හිත නතර වෙන්නේ මේ වගේ තැනක. ඉතින් තරුමා ප්‍රොඩක්ෂන් හිත යන තැනින් තවත් තැනකදී අපි මුණ ගැහෙමු. එතෙක් ඔබ හැම පරිස්සමෙන් ඉන්න. ඔබ සැමටම සුබ දවසක්. අයුබෝවන්.